විපක්ෂයට නවනායකෙක්. විපක්ෂයේ බලය වර්ධනය වෙනවාට කැමති අය හිතුවා අඩුම තරමින් විපක්ෂයේ පක්ෂ එකතු වෙලා මැයි දිනේවත් සමරයි කියලා. මොකද මැයි දිනේ කියන්නේ දේශපාලන වාසියක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ වගේ වෙලාවක. ඒත් විපක්ෂයට ඒක තම යුනිටි එක බොරුවට හරි පෙන්වන්න තිබුණු අවස්ථාවක්. නමුත් එහෙම අවස්ථාවක්වත් පාවිච්චි නොකර මේගොල්ලෝ වෙන පිස්සුවක් නැටුවා. ආණ්ඩුව දිහා බලාගෙන ඒගොල්ලෝ 21 පළක මැයි දිනේ පවතුණා කියලා සමහරු ජෝක් කරා. අන්තිමට ජෝක් වෙලා තියෙන්නේ ආණ්ඩුව නෙමෙයි විපක්ෂයමයි. මොකද දැන් ආණ්ඩුව ගොඩ ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න මැදින් වැඩ යනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. සජිත් ප්‍රේමදාස බයයි නාමල් නැගිටී කියලා. නාමල් බයයි සජිත් ප්‍රේමදාස නැගිටී කියලා. මොකද මේ දෙන්නගේ මාරුමුණ 2029 වර්ෂයේ ජනාධිපති වෙන්න. හැබැයි ඉතින් දැම්මම 2029 ජනාධිපති වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා රටේ 10 වෙනි ජනාධිපති කියලා මැයි දිනේදී හඳුන්වා ගත්තා. ඒ තමයි දිලිත් ජයවීර. 10 වෙනි ජනාධිපති මෙයා කියලා තකතිරු නිවේදකෙක් එනවුන්ස් කරනකොට දිලිත් ජයවීර අද්දක වනවන වේදිකාවට දිව්වේ 2005 මහින්ද රාජපක්ෂ වේදිකාවට දිව විදිහටද එහෙම නැත්නම් 2024 දී අනුර දිසානායක වේදිකාවට දිව්ව විදිහටද කියන එක හිතා ගන්න බැරි වුණා. කොහොම වුණත් ඒ දෙකේම සංකලනයක් ජයවීර තුල තිබුණා වගේ පෙනුණා. හැබැයි අර දෙන්න ජනබලයක් එක්ක තමයි වේදිකාවට නැග්ගේ. මෙයා නිකන් එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූර කිහිපයක් තියාගෙන ජනාධිපති වෙන්න සිහිනමවනවා. මාර ජනාධිපතිවරු තොගයක් 2029 දී මතුවෙන්න බලාගෙන ඉන්නවා. එකිනෙක තනි තනිව ගේම ගහන්නේ තනි තනිව බුදු වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා. ඇත්තටම සෙට් එකක් එක්ක ගියා නම් බුදුහාමුදුරන්ට බුදු වෙන්න බැහැ තමයි. හැබැයි ජනාධිපති වෙන එක ඒ වගේ නෙමෙයි. වැඩේ කරන්න වෙන්නම විශාල කණ්ඩායමක සහයෝගය අරගෙනයි. ඒක මේගොල්ලෝ තේරුම් අරගෙන නැහැ. ඒක තේරුම් නොගත්ත තවත් වෙන්න ජනාධිපති කෙනෙක් තමයි චම්පික රණවක. හැබැයි ඔහුට අනිත් අයට වඩා පැහැදිලි දැනුමක් තියෙනවා. ඒ දැනුමෙන් වැඩක් වෙලා නැහැ. එක තැනක ඉඳගෙන බිල්ඩ් අප් වෙන්නේ නැතුව හතර අතේ දුවපු එකෙන් තමයි එයාට කෙලුනේ. ජනරජ පෙරමුණක් කියලා එකක් හැදුවා. එයා ඊට කලිනුත් පක්ෂ හැදුවා. ඒව දැන් නැහැ. තව ටික කාලෙකින් තවත් පක්ෂයක් හැදුවා කියයි. එතකොට මේක නැහැ. ඔය ක්‍රමයට දේශපාලනය කරලා තමයි චම්පික පරාජිකා වුනේ. එක අතකින් මේ සේරම පව් ජනාධිපති වෙන්න මාර දුකක් විඳින්නේ. මොකද ලැබුණොත් සැප කනේ කියලා කට්ටිය දන්නවා. හැබැයි ඉතින් ලබා ගන්න එක ලේසි නෑ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ. මේගොල්ලන්ට ඡන්දයක් දිනන්න නම් ඉස්සෙල්ලාම ජනතාවගේ සහයෝගය ලබා ගන්න වෙනවා. මෙහෙම කෑලි කෑලි තැන තැන නන්නත්තර වෙලා ඉන්නකොට මොන ජනතා බලයක්ද? ජනතා බලය ආකර්ෂණය කරගන්න විදිහ තමයි විපක්ෂයේ එක වේදිකාවකට එන එක. එහෙම එන්න මේ සියල්ලන් එකතු කරගන්න පුළුවන් තරම් පෞරුෂයක් තියෙන නායකයෙක් රටේ නැහැ. පෞරුෂයේ කෑලි තැන තැන Tamanගේ රැඟුම් පානවා. මේගොල්ලෝ එක වේදිකාවට ආවනම් ආණ්ඩුවත් ටිකක් ගැස්සෙනවා. ආණ්ඩුව පැත්තෙන් හිටගෙන ඉන්න ජනතාවත් පොඩ්ඩක් ගැස්සෙනවා. ජනමාධ්‍ය හොඳටම ගැස්සෙනවා. ඊට පස්සේ සෑහෙන කතා ලියන්න කියන්න ගන්නවා. මේ කට්ටියගෙන්ම පෞරුෂයක් තියෙන නායකයා රනිල්. හැබැයි දැන් රනිල්ට ගේමක් ගහන්න අමාරුයි. එක පැත්තකින් අසනීප පිටේ ඉන්නවා. අනිත් පැත්තෙන් ටිකක් පරාජික වෙලත් ඉන්නවා. අඩුම තරමින් සජිත් සහ රනිල්ට එකතු වෙන්න ලැබුණා නම් එතන යම්කිසි හයියක් ගොඩ නැගෙනවා. ඒක නාමල් රාජපක්ෂට උනත් කිසියම් අභියෝගයක් බවට පත් වෙනවා. රනිල් සජිත් එකතුවක් හැදිලා දේශපාලන වැඩපිළිවෙලක් කරගෙන ගියොත් අනිවාර්යෙන් ඒකට චම්පික රණවක එකතු වෙනවා. කිසිදාක මෙහෙම එකතුවකට සජිත් ප්‍රේමදාස කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුවත් ජනාධිපති ධූරය පිළිබඳව තියෙන ලාලසාව. රනිල් හිතාගෙන ඉන්නේ ඉස්සෙල්ලා පාර වගේ කොයි වෙලේ හරි Tamanගේ අතට gediya වැටුනහම වළඳන්න. රනිල්ගේ ගෝලියොත් නිතර ඔහු තුළ ඒ මානසිකත්වය ගොඩනගනවා. බැරි නම් කියන්න අපේ ලොක්ක කරයි වගේ දේවල් රනිල් වටා ඉන්න අය කියනවා. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 60ක් මරණීය ගමනක් ගිහිල්ලා බලය ලබා ගත්තේ ඔය කියන විදිහට දෙන්න නෙවෙයි. ඒක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක මරු. මොකද එතකොට ලොකු අභියෝගයක් නැති වෙනවා. ඒ කියන්නේ විපක්ෂයේ මෝඩ විදිහට හිතන්න පුළුවන්. පුළුවන් තරම් ගඟ දිගේ යන්න ආණ්ඩුවට රජ්‍ය මගුල්. විපක්ෂයට මොකද්ද කරන්න ඕනේ කියලා උපදෙස් දෙන්න අපිට කිසිම ඕනකමක් නැහැ. ඒත් විපක්ෂයේ දක්ෂ නායකයෙක් හිටියානම් ආණ්ඩුව අතින් සිද්ධ වෙන වැරදි විපක්ෂයේ ලකුණු ගොඩ වැඩි කර ගැනීමට පාවිච්චි කරන්න තිබුණා. උදාහරණයක් හැටියට රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත් මුදලි වගේ කෙනෙක් අද විපක්ෂයේ හිටියානම් අනුර දිසානායකටත් ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පැත්තෙන් හොඳ ඇඹරිල්ලක් හැම වෙලේම අඹරනකොට ආණ්ඩුවකට දුවන්න ටිකක් අමාරු වෙනවා. හැම වෙලාවෙම ජනතාව අතර සක්‍රිය නායකත්වයක් තමයි විපක්ෂයක ගොඩ නැගීමට වැදගත් වෙන්නේ. මහින්ද රාජපක්ෂටත් ඒක සෑහෙන දුරට කරන්න පුළුවන් නායකයෙක්. JVP එක ඒක නියමටම හැම කාලෙකම කළා. සෝමවංශගේ සහ අනුර දිසානායකගේ නායකත්වයේ කාල වකවානු වල වෙනසක් නැතුව ඒක සිද්ධ වුණා. ටිල්වින් ඒ කාල රාමු දෙකේම නියම ලේකම්වරයෙකුගේ කාර්යභාරය ඉෂ්ට කළා. ඒගොල්ලෝ ආණ්ඩුවක් ගත්තට පස්සේ පිටින් ඉඳගෙන කළ යුතු මෙහෙයවීම ටිල්වින් නියමටම කරනවා. ඉතින් විපක්ෂයට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ හිටිය කාලේ භූමිකාවෙන් ඉගෙන ගන්න. ඒගොල්ලෝ වෙන කොහෙන්වත් ටියුෂන් ගන්න ඕනේ නැහැ. අනුර දිසානායකගෙන් සහ ටිල්වින්ගෙන් ටියුෂන් ගත්තා නම් විපක්ෂය ගොඩනගන්න පුළුවන්. දැන් විපක්ෂයට කරන්න තියෙන දක්ෂ උපාය මාර්ගික හැකියාවක් තියෙන පැතිරුණු දැනුමක් ඇති නායකයෙකුගේ පිහිට පැතීමයි. එහෙම කෙනෙක් විපක්ෂය තුල පේන්නේ නැහැ. කොහෙන් හරි හයර් කරන්න වෙනවා.